How do you like the hairstyle today? Yeah, I love the hairstyle. Turn this side. How do you like the hairstyle today? It's very good. Can you turn the other side, please? වෙල්කම් බැක් ටු our channel. මේ දින ගෙදරින් පිටත් වුණාට පස්සේ මමත් ගෙදරින් පිටත් වුණා. අද සෞම්‍ය work from home දවසක්. මං ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර ඇවිදගෙන යන ගමන් මට යාළුවෙක් ලිෆ්ට් එකක් දෙනවා මගට. ඊට පස්සේ මං ඇවිදගෙන යනවා ගෙදරට. මිනිත්තු 5ක විතර walk එකක් තියෙන්නේ. අපිට අද half term holidays හම්බ වුණා. සුමානයක් නිවාඩු. සුමානක නිවාඩුවකින් පස්සේ ආයෙත් ඉස්කෝලේ පටන් ගන්නේ ජූනි 2 වෙනිදා. දැන් අද ගෙදර ගිහිල්ලා හවසට ජොග් කරන්න යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ සෞම්‍යත් එක්ක. බලමු කොහොම වෙයිද කියලා. එහෙනම් දිගටම vlog එක බලාගෙන ඉන්න. අර පැත්තට දිව්වා. මේ පැත්තට ඇවිදිනවා. රොටි හදනවා. රැට් කන්න. ගෙදර ආපු ගමන් සෞම්‍ය ස්ටීම් කරනවා. මොකද සෞම්‍යට පෝලන් ඇලර්ජි. ස්ප්‍රිං සමර් කියන්නේ ශාකවල පරාගනිකුත් වන කාලෙනේ. සෞම්‍යට පෝලන් ඇලර්ජික්. ඉතින් මේ දවස්වල එළියට ගිහින් ආපු ගමන් මේ දේ කරනවා. අපි ඕඩර් කරපු පැකේජ් එකක් අද ඩිලිවර් වුණා. මං කියන්නම් මොනවාද කියලා. දැන් අපේ වයසත් එක්ක අපි විටමින් බොන්න ඕනේනේ. ඉතින් සෞම්‍යයි මමයි මල්ටි විටමින් එකක් බිබී හිටියා. හැබැයි ඊට පස්සේ අපි තීරණය කරා මල්ටි විටමින් එකකට වඩා ඒ දේවල් වලට ස්පෙસિෆික් විටමින් ಜಾති බොන එක වඩාත් සුදුසුයි කියලා. මේක ඇවිල්ලා කර්කියුමින්. මේක පාවිච්චි කරන්නේ ටිෂු රිපෙයාර්ස් වලට. මේක ඇවිල්ලා ග්ලුකෝසමින් කොන්ඩ්‍රයිටින්. මේක ඇවිල්ලා කාටිලේජ් රිපෙයාර්ස් වලට. මේක ඇවිල්ලා ෆිෂ් ඔයිල්. මේක ඇවිල්ලා ඕවරෝල් ජොයින්ට් ෆ්ලෙක්සිබිලිටි. මේක ඇවිල්ලා කැල්සියම් කොම්ප්ලෙක්ස් එක for bone support. මේක ඇවිල්ලා විටමින් D3. මේක ඇවිල්ලා මෙහි අවුව වැටෙන්නේ නැති එකටයි ඒ වැටෙන අවුව අපේ හමට ඇබ්සෝබ් වෙන්නේ නැති හින්දායි අපේ පිග්මන්ට්ස් වැඩි හින්දා. මේක ඇවිල්ලා මැග්නීසියම්. මේක ඇවිල්ලා මසල් රිකවරි වලට. ෆයිනලි විටමින් C. මේක ඇවිල්ලා ඉමියුනිටි වලට. මෙතනින් ඇත්තටම විටමින් C එකයි විටමින් D එකයි තමයි මට පාවිච්චි වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම ඕඩර් කරලා තියෙන්නේ මේ සෞම්‍ය ක්‍රිකට් ගහනකොට එන පේන්ස් වලට විසඳුමක් විදිහට. ඊට පස්සේ අපි ගත්තා මෙන්න මේක අපි ඕඩර් කරේ Amazon එකෙන්ද? eBay. eBay එකෙන්. මේකේ දානවා අපි බොන්න ඕනේ විටමින්ස් ටික තියෙනවා දවස් 7ට වෙනම මේකට දාලා එතකොට අපිට මිස් වෙන්නේ නැතුව බොන්න පුළුවන්. දවස් 7ට වරු 3ට. මෙන්න මේකත් විටමින් B කොම්ප්ලෙක්ස් එක. ඒකත් මට තමයි තියෙන්නේ. ඒකත් අද ආපු එකක් නෙමෙයි අපි කලින් ගත්ත එකක්. එතකොට මම පාවිච්චි කරන්නේ මෙතනින් විටමින් B කොම්ප්ලෙක්ස් එකයි. Skin nails and hair formula එකයි. විටමින් D3 එකයි. විටමින් C එකයි. විටමින් C එකයි.
Pupsi. එතකොට මේ බැකප් කියන පොඩි කෑල්ලේ දාලා තියෙන්නේ මගේ ඒවා. අනිත් ඒවා සෞම්‍යගේ ඒවා. මට අමතක වුණා කියන්න ෂනාරයි මෙයාරයි විටමින්ස් බොනවා. ඒගොල්ලෝ බොන්නේ cod liver oil 7Cs. ඉතින් මගේ සෞම්‍යගේ ෂනාරගේ මෙයාරගේ ඔක්කොමලගේම විටමින්ස් අපි මෙන්න මේ විදිහට දාලා තියෙනවා. එතකොට හරි ලේසි මිස් වෙන්නේ නැහැ. හැමදාම හැමෝම විටමින්ස් ගන්නවා. එහෙනම් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. ආය අලුත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.